ගෑන්ට නංගිනේ කියන්නේ දැන්. අයියයි නංගි ඉන්නේ. ලැජ්ජයි බෑ හඳුන්නේ. ඔව්. ගෙදරකට ගියපුවාම අයියා හාමුදුරුවෝ වැඩලා. මම බලාගෙන ඉන්නවා එකගේ මිනිහා එනකන් අයියා එන්නේ. කෝපුතේ මහත්තයා. මෙයා තමයි. එතකොට අයියා කිව්වේ ස්වාමීන් වහන්සේ මේ කියෙම තමයි කියන්නේ. එතකොට දැන් මේ නවීකරණය වෙලා අයියත් එක්ක දීග කනවා නංගි. ලැජ්ජ බය නැහැ හඳුන්නේ සංස්කෘති භාෂාව කියන එක හසුරුවන විදිය දන්නේ. ඒකෙන්නේ මේවා ගිලිහිලා ගිහින් තියෙන්නේ. සෙනෙහස ඇතිවනේ ඒ කාලේ ආදරේ කරේ කතා කෙරුවේ. පුතාලයි තාත්තා කියලාවත් කියාපිය. එතකොට අයිතියවත් දැනෙනවා. මොකාගේවත් කමන්නේ. පුතාලගේ තාත්තා කියලා කියන්න පුළුවන්නේ. අර කඩදාසියේ ලියලා තියෙන හින්දා. එහෙමවත් කිව්වා නම් බැඳීමක් එනවා ආලුට විශ්වාසයක් එනවා. අරකගේ තාත්තා මන්ලු. අරකගේ තාත්තා මන්ලු කියලා එහෙම ලොකු බැඳීමක් විශ්වාසයක් ගොඩ නැගෙනවා.